ඇත්තට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඉතාම වැදගත් වෙන දෙයක් ගැන තමයි මම ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රී ඩයබටිස් එහෙම නැත්නම් අපි කියනවා පෝරු දියවැඩියාව කියලා. මේක ගැන ඔයාලා අහලා තියෙනවද? ඔය දන්නවද ලෝකෙ මිලියන ගණනක් මිනිස්සුන්ට මේ ප්‍රී ඩයබටිස් තත්ත්වය තියෙනවා කියලා. හැබැයි විශේෂම දේ තමයි මෙතනින් බොහොමයක් දෙනා දන්නේ නැහැ එයාලා මේ තත්ත්වයේ ඉන්නවා කියලා. සමහර විට ඔයාටත් ප්‍රී ඩයබටිස් තියෙන්න පුළුවන්. But you have the power to prevent it. මම හැමදාම කියනවා ඔයාලට ඔයාගේ health responsibility එක තියෙන්නේ ඔයාටමයි කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් ප්‍රී ඩයබටිස් කියන්නේ මොකක්ද සහ කොහොමද මේ තත්ත්වය හඳුනාගන්නේ, මොනවද බලපාන risk factors, එතකොට කොහොමද මේ තත්ත්වය නිසියාකාරව නිවැරදිව වළක්වගෙන healthy life එකක් ගත කරන්නේ කොහොමද කියන දේ ගැන තමයි මම ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම බලමු මොකක්ද මේ ප්‍රී ඩයබටිස් කියන්නේ කියලා. ඇත්තටම මේ ප්‍රී ඩයබටිස් එහෙම නැත්නම් පෝරු දියවැඩියාව තත්ත්වය කියලා කියන්නේ ඔයාගේ blood sugar level එක normal level එකට වඩා තරමක් ඉහළ යාමක්. හැබැයි මේ type 2 diabetes තත්ත්වය නෙවෙයි. ඒ කියන්නේ ඔයා diabetic patient කෙනෙක් නෙවෙයි, හැබැයි ඔයා normal person කෙනෙකුත් නෙවෙයි. ඉතින් මේක ඇත්තටම ඔයාට දෙන warning එකක් අනාගතයේදී type 2 diabetes ඇතිවීමේ risk එකක් තියෙනවා කියලා කියන්න. ඇත්තටම type 2 diabetes risk එක විතරක් නෙවෙයි, මේ pre diabetes නිසා ඔයාට තවත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් kidney diseases ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ වකුගඩු වලට බලපෑම් වෙන්න පුළුවන්, වකුගඩු නරක් වෙන්න පුළුවන්. තව nerve diseases ඇති වෙන්න පුළුවන්. ඒ වගේම heart diseases, strokes ඇති වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් NCDs වලට අනාගතයේදී හේතු වෙන්න පුළුවන් මේ pre diabetes තත්ත්වය. ඔයාට පුළුවන් මේ ප්‍රී ඩයබටිස් තත්ත්වය හෙල්දි විදිහට නිවැරදිව මැනේජ් කරන්න. හෙල්දි ලයිෆ්ස්ටයිල් එකක් තුළින්, හෙල්දි ඊටින් හැබිට්ස් තුළින් ඔයාට පුළුවන් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම මැනේජ් කරන්න, සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න. ප්‍රී ඩයබටිස් සම්බන්ධයෙන් රිසර්ච් ෆයින්ඩින්ග්ස් ගොඩක් තියෙනවා. මේ අතරින් අපි කිහිපයක් කන්සිඩර් කරොත් American Diabetes Association එකට අනුව ප්‍රී ඩයබටිස් තියෙන අයට type 2 diabetes ඇතිවීමට බොහෝ ඉඩකඩක් තියෙනවා කියලා පෙන්වලා දීලා තියෙනවා. එක්සැම්පල් එකක් කන්සිඩර් කරොත් 2021 Journal of the American Medical Association එකේ පබ්ලිෂ් කරලා තියෙන රිසර්ච් ස්ටඩි එකකින් හොයාගෙන තියෙනවා ප්‍රී ඩයබටිස් ප්‍රිවලන්ස් එක වැඩිහිටියන්ට ගොඩක් වැඩි කියලා. ඒ වගේම US adults 3 එක්කෙනෙක්ට ප්‍රී ඩයබටිස් තියෙනවා කියලාත් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම overweight or obesity, sedentary lifestyle එක, family history of diabetes මේ දේවල් major risk factors විදිහට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම physical activities එක්කම improved diet plan එකක් අනුගමනය කිරීමෙන් මේ තත්ත්වය සාර්ථකව control කරගන්න පුළුවන් කියලා පෙන්වලා දීලා තියෙනවා. තවත් evidence එකක් consider කරොත් Journal of Medical Internet Research එකේ 2025 දී පබ්ලිෂ් කරලා තියෙන රිසර්ච් ස්ටඩි එකකින් පෙන්වලා දීලා තියෙනවා low calorie diet එකක් එක්ක regular physical activities වගේ interventions වලින් pre diabetes තියෙන අයට type 2 diabetes ඇතිවීමේ risk එක මේ intervention එක follow කරපු නැති අයට සාපේක්ෂව 58%කට වඩා reduce වෙලා තියෙනවා කියලා. ඉතින් මම ඔයාලට scientific evidence කිහිපයක් පෙන්නුවා. මේ වගේ pre diabetes සම්බන්ධයෙන් ගොඩක් scientific evidence තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ pre diabetes condition එක හඳුනගන්නේ කියලා. මේකේ තියෙන භයානක තත්ත්වය තමයි මේ pre diabetes වලට රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ඉතින් ඔයා වෙනත් හේතුවකට blood test එකක් කරාම තමයි ඔයාට දැනගන්න ලැබෙන්නේ මේ තත්ත්වය තියෙනවා කියලා. සමහර විට ඔයාට නිතර තිබහගතයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම frequent urination එකක් ඇති වෙන්න පුළුවන්. සමහර විට නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම මහන්සි ගතියක් දැනෙන්න පුළුවන්. dark skin patches ඇති වෙන්න පුළුවන්. ඒ වගේම vision එක blurry වෙන්න පුළුවන්. මේ වගේ ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මේ දේවල් noticeable වෙන්නේ නැහැ. ඒ නිසා blood test එකකින් තමයි අපිට මේ තත්ත්වය හරියටම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින් ඉඳන්ම මේ තත්ත්වය හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් තමයි ඇත්තටම හොඳ. ඉතින් ඔයාට පුළුවන් blood test එකක් කරලා මේ තත්ත්වය ගැන දැනුවත් වෙන්න. ඉතින් ඔයාගේ fasting blood sugar level එක 100ත් 125ත් අතර නම් ඔයා pre diabetes තත්ත්වයක ඉන්න කෙනෙක්. ඒ වගේම hemoglobin A1C test එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ past 2-3 months වල blood sugar level එක බලා ගන්න.
ඉතින් HbA1c ටෙස්ට් එකේ රිසල්ට්ස් 5.7ත් 6.5ත් අතර නම් ඔයා ප්‍රී ඩයබටිස් තත්ත්වයේ ඉන්න කෙනෙක්. 6.5ට වැඩි නම් ඔයා ඩයබටිස් තත්ත්වයේ ඉන්න කෙනෙක්. ඒ වගේම ඔයාගේ මීල් එකෙන් පැය 2කට පස්සේ ඔයාගේ පෝස්ට් ප්‍රැන්ඩියල් බ්ලඩ් ෂුගර් ලෙවල් එක 140ත් 200ත් අතර නම් ඔයා දැනටම ප්‍රී ඩයබටිස් තත්ත්වයේ ඉන්න කෙනෙක්. ඉතින් මේ වගේ බ්ලඩ් ටෙස්ට් එකකින් ඔයාට පුළුවන් කල්පයාම මේ ප්‍රී ඩයබටිස් තත්ත්වය හඳුනා ගන්න. ඒ වගේම කලින්ම හඳුනාගෙන මේ තත්ත්වය නිවැරදිව මැනේජ් කරගන්නත් ඔයාට හැකියාව තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ ප්‍රී ඩයබටිස් තත්ත්වය ඇතිවීමට බලපාන්න පුළුවන් රිස්ක් ෆැක්ටර්ස් මොනවද කියලා. මේන්ලි ඩයටරි හැබිට්ස් බලපානවා. ඒ කියන්නේ අන්හෙල්දි ඩයටරි හැබිට්ස් වලට පුරු වෙච්ච කෙනෙක් නම් ඔයාට ප්‍රී ඩයබටිස් ඇතිවීමේ අවදානමක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයා අන්හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් නම් ගත කරන්නේ. ඒ කියන්නේ ඔයා ෆිසිකලි ඉන්ඇක්ටිව් කෙනෙක් නම්, එක්සර්සයිස් වල නිරත වෙන්නේ නැති කෙනෙක් නම්, ඔයා ගොඩක් සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් එකක් නම් ගත කරන්නේ ඔයාට මේ ප්‍රී ඩයබටිස් තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම ඔයා ඕවර්වේට් කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔබේස් කෙනෙක් නම් ඔයාට මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඔයාට කලින් ජෙස්ටේෂනල් ඩයබටිස් තත්ත්වය ඇති වෙලා තියෙනවා නම්, ඔයාට හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා නම්, එහෙම නැත්නම් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් නම් මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම අවුරුදු 40 හෝ ඊට වැඩි අයට type 2 ඩයබටිස් වලට ෆැමිලි හිස්ටරි එකක් තියෙන අයට, නිතරම ස්මෝකින් කරන අයට, නිතර ඇල්කොහොල් යූස් කරන අයට මේ තත්ත්වය ඇතිවීමේ සම්භාවිතාව වැඩි. ඒ වගේම තමයි PCOS, ඒ කියන්නේ polycystic ovarian syndrome තියෙන අයට මේ ප්‍රී ඩයබටිස් තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් ප්‍රී ඩයබටිස් ඇතිවීමට මේ වගේ බොහොමයක් ෆැක්ටර්ස් බලපාන්න පුළුවන්. හැබැයි නිවැරදි ලයිෆ් ස්ටයිල් එකක් තුළින්, නිවැරදි ඩයටරි හැබිට්ස් තුළින් ඔයාට පුළුවන් මේ තත්ත්වය සාර්ථකව මැනේජ් කරගන්න, සාර්ථකව වළක්වා ගන්න. දැන් අපි බලමු ප්‍රී ඩයබටිස් ප්‍රිවෙන්ට් කරගන්න තියෙන ස්ටෙප්ස් මොනවද කියලා. ඉතින් ඔයා දැනටම ප්‍රී ඩයබටිස් කන්ඩිෂන් එකේ ඉන්න කෙනෙක් නම් අදම මේ සිම්පල් ස්ටෙප්ස් ස්ටාර්ට් කරලා ඔයාට පුළුවන් මේ තත්ත්වය මගහරවා ගන්න. ෆස්ට් රෙඩියුස් යෝර් වෙයිට්. ඇත්තටම වෙයිට් ලොස් එක ඉතාම වැදගත්. ඔයාට පුළුවන් ඔයා දැනට අන්හෙල්දි ඩයටරි හැබිට්ස් වල හිටපු කෙනෙක් නම්, ඔයා අන්හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක හිටපු කෙනෙක් නම්, ඔයාට පුළුවන් හෙල්දි ඩයටරි හැබිට්ස් වලට චේන්ජ් වෙලා ෆිසිකල් ඇක්ටිවිටීස් උත් කම්බයින් කරගෙන ඔයාට ඉක්මනින් වෙයිට් ලොස් කරගන්න. ඒ තුලින් ඔයාගේ ලයිෆ් එකේ ක්වොලිටි එක ඉන්ක්‍රීස් කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ඉන්ටේක් එක අඩු කරලා වෙල් බැලන්ස් ඩයට් එකක් ගන්න. ඔයාගේ ආහාරයට එළවලු සහ පළතුරු අඩුපුර එකතු කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් වෝල් ග්‍රේන්ස් යූස් කරන්න, ඔයාට පුළුවන් සුදු සහල් වෙනුවට රතු සහල් යූස් කරන්න. ඒ වගේම රෙඩ් මීට්ස් වෙනුවට ලීන් ප්‍රෝටීන්ස් ආහාරයට ගන්න. ඔයාට පුළුවන් මාළු, බිත්තර, මෂ්රූම් මේ වගේ දේවල්, ඒ වගේම ටෝෆු මේ වගේ දේවල් ආහාරයට ගන්න. ස්වීට්ස් වගේ සුගරි ෆුඩ්ස් වලින්, ජංක් ෆුඩ්ස් වලින්, ෆ්‍රයිඩ් ෆුඩ්ස් වලින් මේ දේවල් වලින් ටිකක් ඈත් වෙලා ඔයාට පුළුවන් එළවලු පළතුරු ටිකක් වැඩිපුර ඔයාගේ ආහාරයට එකතු කරගන්න. ඉතින් ඔයා දැනටම ප්‍රී ඩයබටික් කන්ඩිෂන් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් හයි ෂුගර් ෆෘට්ස් වලට වඩා ලෝ ෂුගර් ෆෘට්ස් යූස් කරන්න. ඒ කියන්නේ කොමඩු, කෙසෙල්, අන්නාසි, අඹ මේ වගේ අධික සීනි සහිත පළතුරු වලට වඩා ඔයාට පුළුවන් ඒ වෙනුවට අලිගැට පේර, ඔරේන්ජ්, පෙයාස්, ඇපල් මේ වගේ සීනි ප්‍රමාණය අඩු පළතුරු ආහාරයට එකතු කරගන්න. ඒ වගේම පළතුරු ආහාරයට ගනිද්දී per serving small to medium size space එකක් ගන්න පුරුදු වෙන්න. ඉතින් තවත් ඊටම වැදගත් දෙයක් තමයි physical activities. ඉතින් healthy diet plan එකක් එක්කම physical activities උත් කරනොත් ඔයාට පුළුවන් මේ pre-diabetes තත්ත්වය ඊටම ඉක්මනින් වළක්වා ගන්න. ඊටම ඉක්මනින් මගහරවා ගන්න. ඔයාට පුළුවන් එක්සර්සයිස් ප්ලෑන් එකකට යන්න. ඇත්තටම දවසට මිනිත්තු 30ක් වගේ ඇට්ලීස්ට් සතියකට දවස් 5ක්වත් එක්සර්සයිස් කරන්න යමු වෙන්න. හෙවි එක්සර්සයිස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ඇවිදීම වගේ ලයිට් එක්සර්සයිස් වල නිරත වෙන්න. කලින් හඳුනා ගැනීම තුළින් අපිට ප්‍රී ඩයබටිස් තත්ත්වය සාර්ථකව වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා
ඔයාගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක රෙගියුලර්ලි මොනිටර් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි මෙන්ටල් හෙල්ත් එකත් ඉතාම වැදගත්. ඒ නිසා අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. ඉතින් මම කලින් කිව්වා වගේ ෂුගර් ඉන්ටේක් එක අඩු කරලා ඔයාට පුළුවන් හෙල්ති ස්නැක්ස් වලට යන්න. ඒ වගේම ඔයා මීල් එකක් ගත්තට පස්සේ ඔයාට පුළුවන් එක තැන ඉන්නවා වෙනුවට පොඩි වෙලාවක් අරගෙන ඇවිදින්න. ඇත්තටම මේ ප්‍රීඩයබටිස් කියලා කියන්නේ පර්මනන්ට් කන්ඩිෂන් එකක් නෙවෙයි. ඔයාට ඉතාම ලේසියෙන් පුළුවන් මේ තත්ත්වය කන්ට්‍රෝල් කරන්න. ඉතින් ඔයාගේ ලයිෆ් එකේ ලොකු චේන්ජස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්මෝල් චේන්ජස් ඇති ඔයාට මේ තත්ත්වය සාර්ථකව කළමනාකරණය කරගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ පොඩි ඊසි ස්ටෙප්ස් ෆලෝ කරොත් මේ වගේ ඔයාට පුළුවන් මේ තත්ත්වය සාර්ථකවම කන්ට්‍රෝල් කරගන්න. ඉතින් මම හැමදාමත් කියනවානේ ඔයාගේ හෙල්ත් රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ඔයාටමයි කියලා. ඉතින් ඔයාට පුළුවන් නිවැරදි පෝෂණයක් තුළින් නිවැරදි ජීවන රටාවක් තුළින් ඔයාට පුළුවන් මේ තත්ත්වය ඉතාමත් පහසුවෙන් සාර්ථකව පාලනය කරගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාට ගොඩාක් හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. මේ වගේ තවත් නියුට්‍රිෂනල් and healthy tips දැනගන්න කැමති නම් NutriVibes with Visha මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. අපේ YouTube channel එක subscribe කරන්න, FB page එක follow කරන්න, ඒ වගේම comment කරන්න, like කරන්න අමතක කරන්නත් එපා. ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා diabetes conditions ගැන කතා කරන්න. ඉතින් අද වීඩියෝ එක end කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔයාට සුවදායක දවසක් ප්‍රාර්ථනා කරනවා.